හොඳයි ළමයි. ඉතින් අදත් වර්ගමූලය හොයන ආකාරය ගැන පහසු ක්‍රමයක් කියලා දෙන්න තමයි මම ලැස්ති වෙන්නේ. ඉතින් අපි වර්ගමූලය හොයන සන්නිකර්ෂණ ක්‍රමය ගැන කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලන්න. ඒක පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ වර්ගමූලය හොයාගෙන යද්දී සංඛ්‍යාවක වර්ගමූලයට වඩාත්ම ආසන්න සහ නිවැරදි පිළිතුරක් ගන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්නේ. ඒ තමයි බෙදීමේ ක්‍රමය. තමයි බෙදීමේ ක්‍රමයේ පිළිබඳ 10 ශ්‍රේණියේදී ඔබ අධ්‍යයනය කරනවා. හරිද? ඉතින් මේක මහා ලොකු සංකීර්ණ ක්‍රමයක් නෙවෙයි. ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක්. හරිද? අපි එහෙනම් මේ ගානක් ඇසුරෙන්ම මේ ක්‍රමයේ තේරුම් ගමු. මම මුලින් ගන්නම් සරල ගානක් 225 කියන සංඛ්‍යාව. මේ 225 කියන සංඛ්‍යාවේ වර්ගමූලය අපි හොයමු. අපි ඇත්තටම දැනටමත් දන්නවා 225 වර්ගමූලය කීයද කියලා. හරිද? ඒක පූර්ණ වර්ගයක් නෙමේක. කොහොමවත් අපි මේ ක්‍රමයේ තේරුම් ගන්න 225 වර්ගමූලය මේ බෙදීමේ ක්‍රමය ඇසුරින් හොයමු. මේක ගොඩාක් අර දීර්ඝ බෙදීමේ ක්‍රමයට සමානයි. හැබැයි මේක ලියන විදිහක් තියෙන මුලින් මෙතන ලියන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් නම් පූර්ණ සංඛ්‍යාවක්නේ. ඊට එයාව අපි මේ එක ස්ථානයේ ඉඳලා, ඒ කියන්නේ දකුණු කෙළවරේ ඉඳලා වම් පැත්තට ඉලක්කම් දෙක බැගින් අපි වෙන් කරලා ලියා ගන්නවා. දැන් 225 කියලා ලියන්නේ අපි මේ විදිහට. 25 කියන්නේ එක ජෝඩුවක්, දෙකේ ඉලක්කම ඉතින් යාට ජෝඩුවක් විදිහට ලියන්න දෙයක් නැහැ. තනි ඉලක්කමනේ. හරිද? තව ඉලක්කම් තිබ්බොත් මේ පැත්තේ ඉඳලා, ඒ කියන්නේ දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් දෙක බැගින් ලියා ගන්න. දැන් මේක ඉලක්කම් තුනක් නිසා අපිට එක ජෝඩුවයි ලියන්න පුළුවන්. 25 ලියාගත්තා. මේ දෙකේ ඉලක්කම චුට්ටක් ඈත් කරලා ලියාගන්න. දැන් මේ මෙතන තියෙන දෙකේ ඉලක්කමට වඩාත් ආසන්න කුඩා වර්ග කියන්නේ පූර්ණ වර්ගය මොකක්ද? දෙකට වඩා ආසන්න කුඩා පූර්ණ වර්ගය. එකනේ. අන්න යාගේ වර්ගමූලය ලියා ගන්න. එකේ වර්ගමූලය 1යි. මෙතන 1යි. මෙතන ගොඩ කරුවාම එක්වර එක කීයද? 1යි. දෙකෙන් කාර්ය කරුවාම එකක් ඉතිරි. අර දීර්ඝ බෙදීමේ දිහරමයි. දැන් මෙතෙන්ද අපි මෙන්න මේ 25 කියන එක්කෙනා මෙතන ලියා ගන්නවා. එක ඉලක්කම නෙවෙයි ගන්න ඉලක්කම් දෙකම ගන්නවා. ඒක හින්දා තමයි අපි දෙන්න ජෝඩු කරුවේ. එහෙනම් 25ම ගන්නවා. එතකොට 125. දැන් මෙතනදී මම මෙතන පොඩි කොටුවක් දාගෙන ඒ කොටුව මෙතනින් අපි ලියා ගන්නවා. ඊට හේතුව දැන් මෙතන මම ලියන ඉලක්කමම තමයි මෙතනක් තියෙන්න ඕන. හරිද? ඒ වගේම මෙතන හැදෙන සංඛ්‍යාව එක ස්ථානේ තමයි තියෙන්නේ. ඊට මේ ඉස්සරහා ඉලක්කම් ටික හදාගන්න වෙන්නේ මෙතන තියෙන ඉලක්කම දෙකෙන් ගුණ කරන්න ඕන. දැන් මෙතන තියෙන දැන් තමයි අපි ළඟ 1 තියෙන්නේ. එහෙනම් 1 2කින් ගුණ කරමු අපි. මේක ලියන්නත් අවශ්‍ය නැහැ. නමුත් මේ ලිව්වේ ඔබට පැහැදිලි වෙන්න. හරිද? ඊට 1 2 කියන්නේ 2යි. දැන් 20 ගාණක් එන්න ඕනේ මෙතනට. මම මෙතන තුනේ ඉලක්කම දැම්මොත් මම මෙතන ලියන්න ඕනි තුනේ ඉලක්කම. ඒ වගේම මේ දෙන්න ගුණ කරලා එන්න ඕනි එක 125 දෙන්න ඕනි. නැත්නම් එයාට වඩා කුඩා ආසන්න අගයක් ලැබෙන්න ඕනි. දැන් 23 3ක් කියලා කියන්නේ 69යි නේද? 69 කියලා කියන්නේ තව ගොඩක් දුර යන්න ඕනි. ඒ නිසා මම මෙතෙන්ට දාන්නම් පහේ ඉලක්කම. මේක එකපාර මේ වට ගන්න බැරි නම් ඉලක්කම් කිහිපයක් ගුණ කරලා ගන්නත් පුළුවන්. 25 5ක් කීයද? 25 5ක් කියලා මේ 5 අර 5 25 දෙකක් ඉතිරි. 5 අර 2 10 දෙක එතකොට 125 නේද? 125. එහෙනම් වෙන සංඛ්‍යා බලන්න ඕනේ නැහැ. කෙලින්ම අපිට 25 5ක් 125. මේ දෙන අඩු කරුවම අපිට ඉතුරු වෙන්නේ නැහැ. ගාන්ට මේක අඩු වෙලා යනවා. බිඳුව ලැබෙනවා. දැන් උඩ අපිට පිළිතුරු ලැබිලා තියෙන ඇත්තටම 225 වර්ගමූලය කීයද එකට? 15යි. හරිද? ඕනම සංඛ්‍යාවක් තිබ්බොත් මේ ක්‍රමයේදී අපි අනුගමනය කරන්නේ මෙන්න මේ ක්‍රමය. අපි මීට වඩා ටිකක් ලොකු සංඛ්‍යාවක් ගමු. ඒකට මම ගන්නම් මෙතනදී 1073 වගේ සංඛ්‍යාවක් ගන්නම්. හරිද? 1073 වගේ ලොකු සංඛ්‍යාවක්. දැන් මේක නම් එකපාර අපිට වර්ගමූලය කියන්න අමාරුයි. මේක පූර්ණ වර්ගයක් නෙමෙයි ඇත්තටම නේද? බලමු අපි. ඊට මේ අර විදිහටම අපි මෙතන බෙදීම ආරම්භ කරමු. මොකද්ද මම මුලින්ම කිව්වේ? දීලා තියෙන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව අග කෙළවරින් ඉඳන් දකුණු පැත්තේ ඉඳන් ඉලක්කම් දෙකකින් කඩා ගන්න. එහෙනම් මෙතන 73 කියලා ලියනවා මම. ඒ වගේම මෙතන 10 තියෙනවා නේද? 10 මෙතන ලියනවා.
ඊට පස්සේ දැන් බලනවා මේ 10ට වඩා ආසන්නම කියන්නේ කුඩා වෙන්න ඕනි 10ට වඩා කුඩා ආසන්නම පූර්ණ වර්ගය 9යිනේ. එයාගේ වර්ගමූලයක් මෙතන ලියනවා. එහෙනම් මෙන්න 3. මෙතන 3. දැන් මෙතන මේ තියෙන අපි හිතමු මෙතන 9 කියලා තිබ්බේ. මෙතන 10 වලට 9 තිබ්බා. ඒකට 9 කියලා කියන්නේ පූර්ණ වර්ගයන්නේ. කෙලින්ම යාගේ වර්ගමූල තමයි මෙතන ලියන්නේ. හරිද? දැන් 10 කියලා කියන්නේ පූර්ණ වර්ගයක් නෙවෙයි. ඒ නිසා 10ට වඩා කුඩා ආසන්නම කෙනා ගන්න 9. 9 වර්ගමූලය තමයි 3. 3 වරක් 3 එතකොට 9යි. 10න් 9 අඩු කරුවන් 1යි. මෙතනට අපි මේ 73 මෙතන ලියාගමු. මෙතන 7 වෙනම 3 වෙනම එහෙම ලියන්න ඕනේ නැහැ. අපි ඉලක්කම් දෙකම ලියාගත්ත ඉඳන් මේ දෙන්නම තමයි එකපාර ගේන්නේ. එහෙනම් 173. 173 ලියාගත්තු අපි මොකද ඊළඟ කරන්නේ මෙතන? මෙතන කොටුවක් දාගත්තා. මෙතන කොටුවක් අපි දාගමු. හරිද? මේ දැන් මෙතන හැදෙන සංඛ්‍යාවේ ඉස්සරහා ඉලක්කම් ටික හදා ගන්න වෙන්නේ අපිට මෙතන තියෙන ඉලක්කම දෙකෙන් ගුණ කරලා. එහෙනම් 3 ගුණ කරමු අපි දෙකෙන්. 3 වරක් 2 කීයද එතකොට? 3 වරක් 2 6යිනේ. 6. දැන් 60 ගාණක් එන්න ඕනි 173 ලැබෙන විදිහට. නැත්තම් ඊට වඩා ටිකක් ආසන්න අගයක් ලැබෙන විදිහට. අපි ගත්තොත් දැන් 60ව 3ක් කියලා කියන්නේ. 60ව 3ක් කියලා කියන්නේ 180යිනේ. මෙතන අපි බලමු 63 3ක් 3 වරක් 3 9යි 6 වරක් 3 18 189ක් එනවා. එහෙම වුණොත් 173ට වඩා වැඩි. දැන් මෙයාව ගන්න බෑ අපිට. එහෙනම් 62 ගුණිතය තමයි ගන්න වෙන්නේ. හරි 2 වරක් 2 4යි 6 වරක් 2 12යි. මෙයා වැඩක් නැහැ එතකොට. එතකොට මෙයා තමයි ගන්න වෙන්නේ. එහෙනම් මෙතන මම දෙකී ඉලක්කම ලියනකොට මෙතන ලියන්න ඕනේ දෙකී ඉලක්කම. 62 2ක් කීයද ඒකට? 124. දැන් මේක අඩු කරමු. 3න් 4ක් බෑ. 13න් 4 අඩු කරුවොත් අපිට 9ක් එනවා. මෙතන 13 හැදුනේ මෙතන එකක් ගිහිල්ලානේ. 6යිනේ 6න් 2ක් 49යි. ඔන්න කලින් ගන්න වගේ නෙවෙයි දැන් අපිට 49ක් ඉතිරි වුණා. හරිද? අර චූටි කාලේ අපි කරන දීර්ඝ ප්‍රතිමති කරන්නේ මොකද්ද? මේ වගේ ඉතිරි වුණොතින් ඒකේ දශම ස්ථාන ටික හොයාගන්න අපි අගට බිඳුවක් දානවා. මෙතනදී අපි එක බිඳුවක් නෙවෙයි බිඳු දෙකක් දානවා. ඒකට හේතුව තමයි අපි මේක ඉලක්කම් දෙකකින් තමයි ගණනය කිරීම කරගෙන යන්නේ. ඒ නිසා අගට බිඳු දෙකක් මම අලුතෙන් දානවා. ඒ ගමම මම මෙතනින් දශම පිට තියෙනවා. දැන් බලන්න ඕනේ 4900ට. 4900ට මොකද්ද බලන්න එතකොට. අට මේ විදිහම තමයි අර රටා වෙනසක් වෙන්නේ නැහැ. මෙතන මම කොටුවක් දාගන්නවා. මෙතනත් මම කොටුවක් දානවා. ඊට පස්සේ මෙතන මේ හැදෙන සංඛ්‍යාවේ මේ කොටුවක් දාගත්ත එක ස්ථානය එලා මෙයාගේ ඉස්සරහින් තියෙන ඉලක්කම් ටික හදාගන්නේ මම මෙතන අපිට දැනට ලැබිලා තියෙන සංඛ්‍යාව ගුණ කරනවා. දැනට ලැබිලා තියෙන සංඛ්‍යාව 32නේ. එහෙනම් 32 මම දෙකෙන් ගුණ කරන්න ඕනේ. 32 දෙකෙන් ගුණ කරමු. 32 දෙකක් එතකොට කීයද? 64යිනේ. 64. 640 ගාණක් එන්න ඕනේ. මෙතන දාන ඉලක්කම තමයි මෙතන තියෙන්නත් ඕනේ. එයා 4900 වෙන්න ඕනේ. එහෙම නැත්නම් 4900 වලට අඩු වගයක් වෙන්න ඕනේ. ඒකට චුට්ටක් අපි ගුණ කරලා බලන්න ඕනේ 640 කීයද කියලා. අපි නිකමට බලමු 645 වගේ එකක් බලමු. 5 5 25න් 5 දෙකක් ඉතිරියි. 5 4 20යි 2යි 22යි දෙකක් ඉතිරියි. 4 5 30යි 32යි 32යි 3225ක් එනවා. හැබැයි තව පාන්තරේ තව තියෙනව නේද? ඒ නිසා අපි 647 වගේ බලමු. එන 7න් ගුණ කරලා 4 7 49යි 4ක් ඉතිරි 4 4 28යි 28යි 4යි 32යි 3ක් ඉතිරියි 4 6 42යි 42යි 3යි 45යි 4529නේ මම හිතන්නේ ඒක තමයි ආසන්න වෙන්නේ 4900ට තව 300 ගණන් තියෙන්නේ හරි ඒ නිසා අපි මේක මේ ලියාගමු 640 එනම් මෙතන 7 මෙතන 7 මේ දෙන්න ගුණ කරුවම අපිට එන්නේ 4529 මේක අපි අඩු කරමු 0.9ක් බෑනේ එහෙනම් මෙතන 10න් 9ක් 1යි 9න් 2ක් 7යි මෙතන 8යි 8න් 5ක් 3යි 371යි අපි තව දශම ස්ථානයක් හොයලා බලමු එතකොට මෙතන බිංදු දෙකක් දාගන්නවා අපි බිංදු දෙකක් දාගෙන දැන් නැවතර විදිහටම තමයි මෙතන කොටුවක් දාගත්තා
මෙතනත් කොටුවක් දාගත්තා. දැන් මෙතන තියෙන ලස්සනම කතාව තමයි මේ අපිට එන පිළිතුර මේ 1073 සංඛ්‍යා වර්ගමූලයට ලැබෙන පිළිතුර මේ වඩා නිවැරදි පිළිතුරක් එන්නේ. ඔයා කැල්ලකේ ගහලා බලන්න මේක. කැල්ලකෙත් එන්නේ මේකම තමයි. හරිද? ඒකින්ද මේ බෙදීමේ ක්‍රමයේ ලැබෙන පිළිතුර වඩා නිවැරදි පිළිතුර තමයි ලැබෙන්නේ. හරිද? හරි. ඊට මේක ප්‍රැක්ටිස් කරනට පස්සේදී ගොඩක් පහසුයි. මේ මුලින්ම හදාගෙන යත් ඉතින් කෙනෙකුට මේක මේ මොකද්ද වෙන්නේ කියලා චුට්ටක් සංකීර්ණ වගේ පේන්න පුළුවන්. මහා සංකීර්ණ දෙයක් නෑ ඇත්තට. මහා ලොකු දෙයක් නැහැ. හරි සරලයි. මේ බලන්න. දැන් අපි බලන්න ඕනේ මෙතන 37100 තියෙන්නේ. ඒ වගේම මෙතන ලැබෙන ඉලක්කම හොයාගන්න. දැන් මෙතන දශම තිත ගැන හිතන්න එපා. මෙතන 327 තියෙනවා කියලා බලන්න. දැන් දශම තිත ගැන හිතන්න එපා. සාමාන්‍ය සංඛ්‍යාවක් විදිහට එයා තමයි අපි දෙකෙන් ගුණ කරන්නේ. එහෙනම් 327 දෙකින් ගුණ කරමු. එකපාරට මේ හරහට ගුණ කරන්න අමාරු නම් 327 දෙකින් ගුණ කරලා බලන්න. 4ක් 2 14යි එකක් ඉතිරි. 2ක් 2 4 එකයි 5යි. 3ක් 2 6යි. 654ක් එනෝනේ. 654යි එතකොට 6540 ගණක් එන්න ඕනේ 37100. 6500. දැන් නිකන් බලන්න 30000ට 6000 කීයක් තියෙනවද? 6ක් තියෙනවනේ. එතකොට 37000ක් තියෙනවනේ. අපි පොඩ්ඩක් මේක 6540 6න් ගුණ කරලා බලමු. මොකද 6000 ඒවා 6ක් කියලා කියන්නේ 30000යි. මේ 37000ත් ඉන්න අපිට බලමු 6 වර 6 36යි 3ක් ඉතිරි වෙයි. 6 වර 4 24යි 3යි 27යි 2ක් ඉතිරි. 6 5යි 32යි 32යි 3ක් ඉතිරි වෙයි. 6 වර 6 36යි 3යි 39ක් එනවනේ. අපි මෙතන 37000 ගණක් එන්න ඕනි. ඒ නිසා අපි 5න් ගුණ කරමු යන්නේ. 6545 5න් ගුණ කරමු. 5 4 5 25න් 5 2ක් ඉතිරි. 5 4 4 20යි. 5 4 4 20යි 2යි 22යි. 2ක් ඉතිරි. 5 4 5 25 2යි 27යි 2ක් ඉතිරි. 6 5 30යි. 30යි 2යි 32යි. 32725ක් එනවා. ඒක තමයි අපිට ආසන්න විදිහට ගන්න වෙන්නේ. මොකද 6546 6න් ගුණ කළොත් අපිට එන්නේ අර මේට වඩා විශාල ගාණක් 39000 ගණක් ආවනේ. හරි. එහෙනම් මම මෙතනට දාන්නේ නම් 5. මෙතනත් දානවා 5. 6545. අන්න මේක 5න් ගුණ කරුවම අපිට පිළිතුර ලැබිලා තියෙනවා 32725. අන්න මේක 10න් 5 5යි. 9න් 2ක් 7යි. 10න් 7ක් 3යි. 6න් 2ක් 4යි 4370. මේක තව ඉස්සරහට යනවා. තව ගන්න පුළුවන් වල දශම ස්ථාන ඕන සංඛ්‍යාව. හැබැයි මේක දශම ස්ථාන දෙකකින් නැත්නම් මේ ලැබෙන පිළිතුර ගොඩාක් නිවැරදි පිළිතුරක් ඈ. හරි. එහෙනම් මේක 1073 වර්ගමූලය වෙන්නේ බලන්න 32.75. හරිද? ඔය විදිහට. ඉතින් මේ අපි ෆෝන් එකකින් බැලුවොත් මේකේ පිළිතුර අප දුරකථනය බලමු මේක හදලා. ඊට කැල්ල එක හරිද? අපි ගහලා බලමු. වර්ගමූලය පේනවා ඇති නේද? එතකොට මෙතන පේන්නේ 1073. 1073 වර්ගමූලය. බලන්න අපි පිළිතුර 32 ඔන්න දශම ස්ථාන ටික මෙතන තියෙනවා. එනනේ. බලන්න 32.75 මේ දශම ස්ථාන ටික හරි අපේ නේද? අපි දශම ස්ථාන දෙකෙන් හිවි. බලන්න. එතකොට මේ කොන සරල ක්‍රමයක්. ඉතින් මේ රටාව පොඩ්ඩක් හඳුනගෙන මේ ගණන කිරීම කරන්න පුළුවන් නම් අපිට ඊටවත් පහසුවෙන් අපිට වර්ගමූල හොයන්න පුළුවන් ඕනම සංඛ්‍යාවක්. ඉතින් මේක ගොඩාක් ලොකු සංඛ්‍යාවක් නම් ප්‍රශ්නයක් නෑ. චූටි වෙලාවක් යනවා අපිට මේ ගණන කිරීම කරන්න. හැබැයි හරියට මේ කොටස් ටික හදාගත්තොත් පිළිතුර හදාගන්න පුළුවන්. හරි. මම දැන් දශම සංඛ්‍යාවකුත් හදන විදිය කියලා දෙන්නම්. මේක රටාව නිසාක් එන්නේ නෑ. හරිද? දශම සංඛ්‍යාව බලමු. බලමු අපි මේ විදියට. දශම සංඛ්‍යාවක් අපි ගමු මේ විදියට 0.0
බිංදුවයි 6.4 0.064 වර්ගමූලය දශම සංඛ්‍යාක වර්ගමූලය. දැන් මේක නම් සාමාන්‍ය අපිට එකපාර අර පූර්ණ සංඛ්‍යාවක් නෙවෙයි කොහොමද එන්නේ අපි දන්නවනේ. දශම සංඛ්‍යාව දැක්කම සමහර කට්ටිය බයත් හිතෙනවා. දැන් මේකේ තියෙන දශම සංඛ්‍යාව වර්ගමූලය. ඒකට තවත් බය හිතෙනවා. හරිද? ඒක ලොකු දෙයක් නෑ මේකේ. ඉතින් මේ විදිහට අපි බලමු. දැන් මෙතන බලන්න දැන් දශම තිතෙන් මේ පැත්තේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යා. මේ පැත්තේ තියෙන දශම සංඛ්‍යා. එතකොට මම කිව්වා පූර්ණ සංඛ්‍යා කොටස කඩන්නේ අපි අර එක ස්ථානයේ ඉඳන් වම් පැත්තට දෙන්න. හරිද? දැන් මෙහෙම වුණොත් කමන්න මම මේක හදලා අපි තව ගන්න හදමු. දැන් මෙතන පූර්ණ සංඛ්‍යා කොටස නෑනේ ඉතින්. එතකොට එයා බිංදුවම තමයි. හරිද? දශම තිත තියාගත්තා. ඒ වගේම තමයි මම මෙතන දශම තිත ලියනකොටම එයාගේ උඩින් මෙතනත් දශම තිත තියාගන්නවා. හරිද? පිළිතුරේ දශම තිත මෙතන විදියට මම දශම තිත ගිලින් දශම තිත තියාගත්තා. දැන් මේ දශම ස්ථාන ටික අපි ජෝඩු කරන්නේ නැත්නම් ඉලක්කම් දෙකේ කඩාගන්නේ දශම තිත ගාව ඉඳන්. හරිද? ඒකට මෙතන අපි මේ 64 වෙනම මෙවට බිංදුව කියලා එහෙම ලියන්නේ නැහැ. මේ දශම තිත ගාව තමයි පටන් ගන්න. හරි මෙතන 0.6 කියන කෙනා එක ජෝඩුවයි මෙතන 4 තියෙනවා. අපි එයාට අගට බිංදුවක් දාමු. ප්‍රශ්නයක් නැහැ නේද? දශම ස්ථානනේ මේ ඔක්කොම ටික. මම හිතන්නේ වැඩි තේරෙන්නේ නැති මෙතන. මෙතන 0.6 කියන කෙනා දශම සංඛ්‍යා නිසා හොඳ දශම ස්ථාන ටික නිසා තමයි අපි මෙතන ඉලක්කම් දෙක වැගින් දශම තිතේ නම් තමයි කඩාගන්නේ. හරිද? පූර්ණ සංඛ්‍යාවක් තිබ්බොත් තව මේ පැත්තට අපි දශම තිතේ ඉඳන් මේ පැත්තට තමයි යව කඩාගන්නේ. අපි තව ගානක් හදමු මෙතන පූර්ණ සංඛ්‍යාවක් මෙතන දාලා. හරි දැන් අපි එහෙම හොයමු. දැන් මෙතෙන්දී අපි බලමු අර විදිහටම රටාව වෙනසක් එන්නේ. බිංදුවටා කුඩා හැම මුකුත් නැහැ. ඉතින් ඇත්තටම පූර්ණ වර්ගයක් කියලා ගන්න නැහැනේ. ඒකට බිංදුව තමයි දාන්නේ. බිංදුව. ඊට බිංදුවරක් බිංදුවයි බිංදුව අඩු කරා ඉතින් බිංදුවයි. ඔන්න ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අපි මෙයා මෙතනට ගමු. මෙතන 0.6. හරිද? එතකොට මෙතන මම කොටුවක් දාගන්නවා. මෙතන කොටුවක්. දැන් මෙතන මේ බිංදුව දෙකින් ගුණ කළා කියලා තේරුමක් නැහැ. ඒ නිසා මම කෙලින්ම මෙතන ඉස්සරහ ඉලක්කම මුකුත් නැතිනම් 6 ගැන තමයි හිතන්නේ. 6 කියන්නේ පූර්ණ වර්ගයක් නෙවෙයි. 6ට වඩා කුඩා ආසන්නම් පූර්ණ වර්ගයන්නේ 4. අන්නේ 4 වර්ගමූලය කීයද 2. දෙකේ ඉලක්කම මෙතන ලියා ගන්නවා. මෙතන ඉස්සරහ ඉලක්කම් තින් හදලා තේරුමක් නැහැ. මෙතන බිංදුව තියෙන නිසා. මොකද බිංදුව දෙකින් ගුණ කළා කියලා මොනසක් වෙන්නේ නැහැ. එහෙනම් බලමු දෙවරක් දෙක කීයද? 4යි. එතකොට 6න් 4ක් කීයද? 6න් 4 අඩු කරුවා 2යි. අඩු 2. මෙතන අපි ගමු 40. 240. 240. 240. අපි ඒකෙත් අර වෙන්නේ මම මෙතන කොටුවක් දාගමු. මෙතනත් කොටුවක් දාගමු. ඊට පස්සේ අපි කොටුවට අදාළ සංඛ්‍යාව හොයන්න දෙන්නේ නැහැ. මොකද දැන් මෙතන ඉලක්කම හැදිලා තියෙන්නේ මෙතන. දශම නැහැ කියලා හිතාගෙන බලන්න දෙකේ ඉලක්කම තියෙන්නේ. අපි නම් දෙක දෙකෙන් ගුණ කරමු. හැම වෙලාවෙම මේ උඩ තියෙන සංඛ්‍යාව දෙකෙන් තමයි ගුණ කරන්නේ. හොඳයි. දැන් දෙවරක් දෙක 4යිනේ. දෙවරක් දෙක 4යි. ඊට පස්සේදී දැන් බලන්න ඕනේ දැන් 40 ගාණක් එන්න ඕනි 240 හෝ නැත්නම් 240ට වඩා අඩු ආසන්නකයක් ලැබෙන්න ඕනේ. දැන් බලමු අපි 46 වගේ දාලා 6 36 3ක් ඉතුරුයි. 6 4 24 3 20 වැඩක් නෑ නේ කරගෙන. ඊට අපි පොඩි කෙනෙක් ගමු එතකොට 45 පස්සර පාවිච්චි කරන් පහ දෙකක් ඉතුරුයි. පස්සර 4 20යි 20 2 22 45 5. හරිනේ පස්සර 20 හරිනේ 225. හරි මෙතන පහ තමයි ගන්න වෙන්නේ නේද? අපිට 240 තියෙන ඩේටා අඩු. එහෙනම් මෙතන 225ක් කියලා එනවා අපිට. මේ අඩු කරමු. 10න් 5ක් 5යි. මෙතන තියෙන 3න් 2ක් 1යි. 15යි. අපි මේකට දශම ස්ථාන හොයමු අපි. දැන් මෙතන බිංදු දෙකක් දාගන්නවා මම. අනිවාර්යයෙන් මෙහෙම ඉතරනොත් බිංදු දෙකක් තමයි දාන්නේ. 1500 බලන්න අපි කරන්නේ මෙතන තර ලකුණු මේ කොටුවක් දාගත්තා. මෙතනත් අපි කොටුවක් දාගමු. ඊට පස්සේදී මෙතන දැන් තියෙන්නේ 25නේ. 25 අපි දෙකෙන් ගුණ කරමු. 25 දෙකෙන් ගුණ කරමු. එතකොට එනවා අපිට
50. මෙතන 50. 500 ගානක් 1500 වෙන විදිහට. එයා බලන්න ඕනි 1500 හැදෙන්නේ 500 කීයද? දැන් 18 නම් 2යි. 1500ට 3ක් තියෙනවා නේද? එනි මෙතන 501 ගත්තොත් මෙතන එක දාන්න වෙන්නේ. මම මෙතන 502 දාන්නම්. එතකොට 2 4යි 2 බින්ද බින්දවයි 5 2 14ක් එනවා. දැන් 503 දැම්මොත් අපිට බලමු 3 3 9යි 3 5 1509ක් එනවා. අපිට අවශ්‍ය වෙන 1500 කට වඩා කුඩා එක නිසා අපිට ගන්න වෙන්නේ මෙතනදී 502 නේ. මේ තමයි ගන්න වෙන්නේ. එහෙනම් මෙතන මම දෙකලක්කම ගහනවා. එළ මෙතන ඉන්නේ 1004. 10න් 4ක් එතකොට 6යි, මෙතන 9යි, මෙතන 4යි. තව ඉස්සරහට යන්න පුළුවන්. නමුත් දශම ස්ථාන 3කටම අපි හොයපු හින්දා මේක වඩා නිවැරදි පිළිතුර ඉදිරිය ගන්න පුළුවන්. එහෙනම් 0.2 කියන සංඛ්‍යාව තමයි අපිට ලැබෙන්නේ මේකේ 0.064 වර්ගමූලය විදියට. ඔය විදියට. ඉතින් ඔන්න විදියට තමයි ඉතින් මේක හොඳට ප්‍රැක්ටිස් කරනාට පස්සේ අපිට ලොකු දෙයක් මෙතන නැහැ කියලා තේරෙනවා. එතකොට ඕනම සංඛ්‍යාවක දශම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, පූර්ණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යාව කොච්චර ලකුණක් කමන්නේ දශම සංඛ්‍යාවක් කොච්චර ලකුණකට කමන්නේ අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔය තමයි ඉතින් මේකේ බෙදීමේ ක්‍රමය අසුරෙන් අපි ගණනය කිරීම කරන්නේ. ඉතින් මේ සම්බන්ධව තව මොන හරි ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් අපිට අදහස් දක්වන්න. ඉතින් මේ වර්ගමූලයක් හොයන ක්‍රම දෙකක් පිළිබඳව අපි කතා කරලා තියෙනවා. ඉතින් 11 ශ්‍රේණියේදී අපිට ඉගෙන ගන්න ලැබෙනවා ලඝු ගණක. ඉතින් ලඝු ගණක වගුව ඇසුරෙන් කොහොමද අපි මේ වර්ගමූලයක් සාර්ථකව හොයන්නේ කියලා අපි ඊළඟට කතා කරමු. අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.